Hi guys, good morning. අද සන්දා අපිට ඉස්කෝලේ නිවාඩු. අපේ ඕපන් ඩේ එක තිබ්බ නිසා අද අපිට නිවාඩු. ඒ නිසා අද අපි ස්ටාෆ් එකත් එක්ක යනවා පොඩි ට්‍රිප් එකක්. එහෙනම් එන්නකෝ අද මාත් එක්ක මේ වීඩියෝ එක පුරාවටම ඉන්න. බලමු අපි කොහෙද යන්නේ කියලා. කිව්වා තමයි බෑ කිව්වා ඉතින් මොකද මම මේක උදේම අඳගත්ත සීතල වෙයිද බැස්සා රාවණැල්ල ගාව චුට්ටක් බලලා යන්න. පන්තු කියනවා ඒක ඊයට අපි යනවා ට්‍රිප් එක කියලා. අපි කඩේ දැන් ඉන්නේ රාවණැල්ල. YouTube video අපි කණ්ඩ නැවැත්තුවා. අපි ගෙනල්ලා තියෙනවා පාන් සීනි සම්බෝල. ඒ වගේම එක එකනට මොනවද කැමති දේවල් අරන් එන්න කියලා කිව්වා. ඉතින් කණ්ඩ තමයි යන්නේ අපි. සිවාන ජන එන්න තොරතින් ගිරින්. පොලස්. එංග ගියා. ස්කූල්. කට්ටියම කාලා ප්ලේන් තිබීලා පොඩ්ඩක් මෙතන ගිමන් හරිනවා. Sivaran paingnya. Paing boleh foto dulu. Idenna gitcha pada. Idenna? Idenna? Idenna naanne enawa. Meka? Idenna naanne bola oy dahala.
අපි දැන් මොකක් බලන්නද යන්නේ? අලිකොට ආර ජලාශය බලන්නද? ඔව්. වීඩියෝ ෂූට් ගත්තද ඉතින්? YouTube එකේ දානවා බලන්න. என்னது ரஃபீக் என்ன கொடுக்கணும்? சொல்லுங்க எங்க டெடா கிட்ட காட்டுறேன் இந்த வீடியோவை. ரஃபீக் என்ன கொடுக்கணும்? මාරම රස්නයක් තියෙන්නේ. ඉවත් වෙන උත්තම පැත්ත වැලිමඩ නෙමෙයි. ඔව් වැලිමඩ. මම කියන්නේ වැලිමඩ. ඇත්ත ඇත්ත වැලිමඩත් නෙමෙයි ගුරුතලාව. නෑ ගුරුතලාව වෙලාවකට සීතලයි නුදේ. වැලිමඩ කියන්නේ වැලිමඩ වෙලාවකට රස්නෙම රස්නේ. උදේටත් ඒ කියන්නේ මෙහෙමනේ. ගුරුතලාව දැන් ග්‍රවුන්ඩ් එකේම ගියාම පිච්චෙනවනේ. ඔව් පිච්චෙනවා. ඔව්. කොච්චර වුණත් උදේට සීතලත් නෑ රස්නෙත් නෑ. ඔව් ගානට තියෙනවනේ නේද? මොනවාද තන්තුරු නෑ. නෑනේ. ඔව්. ගම් අතුරු අද්ද නාය මඩ හුලඟ අද්ද මොකෝ. මෙහෙ බලන්නකො නිදහසේ නිදා ගන්නවත් බෑනේ. ගහකටවත් ඉන්න බෑනේ. කවුලක් තියෙනවා මොකද්ද කියන්නේ? මැස්සෝ මදුරුවෝ. මිනිස්සු. අයි හොඳ නැද්ද මේ? එහෙද? ඔව්. කොහෙත් එක මේ වැලිමඩ පැත්තේ මිනිස්සුන්ට බනිනවා. කොහෙත් එක. අපි මෙච්චර දුරට අපි ඇවිදලා ආවා. හට්ටම අමාරුයි. මාර දාඩියයි. මෙයා නම් බොරුවට මේ දාඩිය පෙදෙනවා. එයා ඉරිසියයි මගේ ලස්සනට. මේකප් එක එහෙම දිය වෙනවා. අම්මෝ මේ වතුර පනින්න තිබ්බනම් එපා මාළු එහෙම මැරෙයි. අපි දෙන්නව ගන්න කවුරුත් නැද්ද? කනිල්ලක කවුරු හරි බය වෙන්න එපා. වීඩියෝ වෙනවා. ෆොටෝ ඕනේ වීඩියෝ වෙනවා. වීඩියෝ YouTube එකේ වෙන්නේ හරිද? ඊට පස්සේ මට බනින්න එපා. උඹ ඉරිසියාවට කරන්න එපා. කොහොමේ මා වඩී දේ ශිවස කොයි පවුලද? අපි බස් එක මෙතන දාලා මෙතනින් පහලට යන්න ඕනෙල කිලෝමීටර් 3ක් යන්න ඕනේ කිව්වා. ඇත්තද බොරුද දන්නේ නැහැ. බොරු කියන්න එපා. මේක වෙන්න ඇති. මේකද හොටෙල් එක? 2800 මීටර්. හා. අරක තමයි හොටෙල්. ඒක තමයි අපි යන්නේ. කිලෝමීටර් 3ක් විතර යන්න ඕනේ. ඉතින් මෙතන පහලටනේ යන්න තියෙන්නේ. හවස උඩට එනකොට තමයි තියෙන්නේ. වීඩියෝ කරන්නේ. ෆෙජියා. තාන්සර්. තන්කෝ දෙයක් කොන කපලා දෙන්න කන්නද නැරේ. අවර් මෝන් පිට්ටර් ඉතින්. වෙරම්පත්තලා පැය භාගයක් විතර ඇවිද්දා. තාම යන තැන හම්බුන්නේ නැහැ. යනවා මාර රස්නේ. බලමු අපි කොහෙද ගිහිල්ලා ඉවර වෙන්නේ කියලා. නේද අක්ස? මම තමයි සාමාන්‍යයෙන් ඉස්සරහින් ගියේ. දැන් මං හිතන්නේ මමද කොහෙද පස්සෙන් යන්නේ? මට තමයි මෙච්චර මහන්සි. කට්ටිය ඔක්කොම ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. නැදවලස ඔන්න කට්ටියම කියව යනවා පහලට අමාරුයි. මේක වෙන්න ඇති. දැන් කී පාරක් රැවටුණාද ඒකද මේකද කියලා. අපි අන්තිමට හිතමු ආන්න මේක තමයි. යෝධාර. එහෙනම් finally we have arrived. බස් එකක් ආවා. එන්න පුළුවන් නේ? ඊයේ 22ක් ආවා. අපිත් සතහරිය ගන්න. පැයක විතර ගමනකින් පස්සේ අපි ආව හොටෙල් එකට. අන්තිමට අපිට අප ගමන් හම්බුණා ජූස් එක. අලිගැට පෙර ජූස් එක. පල්ලෙහාම ලස්සනයි.
මම පෙන්නන්න තව තියෙන මම මාර් මහන්සි පොඩ්ඩක් රෙස්ට් කරලා පෙන්නන්න ඔයාලට. අපි මෙච්චර දුර පයින් ආවට මේ පාඩු නෑ කියලා හිතෙනවා. ලස්සනයි තැන. මාර්ගතේ. சிவாசர் இருங்க ஃபோட்டோ பிடிச்சி கமெண்ட் குரூப்பில் போட்டுருக்கேன். ட்ரிப்பாக வரீங்கடி ட்ரிப்பு மாத்தியாடி அவன் இல்லை මං කිව්වා මෙයාට නගින්න කියලා. තාම ඉන්නවද? මාළු ගොඩක් නැරලා. நல்லா இருக்கேனா? இந்த ஷூவை கழட்ட இதை கட்டிட்டு போ கட்டி விடிஞ்சிரும். நோ ஸ்மோக். என்னது இது? இதுக்குள்ள ரூம் இருக்கு. இந்த விஷயம் நல்லா இருக்கு அதை விட. தண்ணி இருக்குது இல்லை இருக்கு இப்போ. ஐயோ இப்போ போனால் அப்செட் ஆகிடும். சாப்பிட்டு ஒரேடியாக போயிட்டு நல்லண்ணா இங்கே புக் பண்ணால் நல்ல விலையாக இருக்கும்ல. விலையாக இருக்கிறது ரோட்டே இல்லை ஒழுங்கா. நம்ம வெஹிக்கிள்லேயே வந்தால் சரி. கதைக்கிறாரு அவங்க யார் அவ்வளோ கதை எல்லாமே சொல்லுவேன். யாரு எனக்கு தோஷம் இதெல்லாம் போடுவியா? சவுண்ட் இதாக்கிட்டு போடுறேன். எடிட் பண்ணு ஃபுல்லாக. இது நல்லா இருக்கேன். அதிகமாக தண்ணி அடிக்கும். கரெக்டாக இருக்கும். அதை பார்த்தேன். வேணாம் பேசாம வாய் மூடிக்கொண்டு வரீங்களா?
ලන්ච් එකට තියෙනවා මික්ස් රයිස් එකක් තියෙනවා පොලොස් ඩෙවල් එකක්. අල චිලි පේස්ට් මුව මස් එකක් තිබුණා. ඉතින් මම අපිට කන්න හොඳ නැති නිසා මම නම් ගත්තේ නෑ ඒක. අපි ආපහු හැරලා යන ගමන් මේ පොඩි බෙහෙත් කොලයක් හොයාගත්තා. ඒක ඇහිපිත්තන් කියන එක ગેස්ට්‍රික් වලට එහෙම අවුරුදු ගානක් තිස්සේ මං හෙදුවේ මේ හෙව්වා. දැන් තමයි හම්බුනේ. ෆෝන් එකත් බිම් වැටලා කැඩුණා ගයිස්. ඒකනේ අපි පිළිවෙලට වාඩි වෙලා මේ ඉන්නේ. අපි යනවා තේ බොන්න. දැන් රාවණැල්ල පහු කරලා ඇවිල්ලා තියෙන්නේ. දැන් යනවා අපි කට්ටියම තේ බොන්න. නෙක්ස්ට් කොෆි අතර How are you? කට්ටියම ටයර්ඩ් එකේ එකේ කෙනා නිදි බණ්ඩාර වල ඉන්නේ. එහෙනම් ඔහොම තමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ. තව ඉවර නැහැ. මෙයා මේ බහින්න බලාගෙන ඉන්නේ. අපේ ඩාන්සිං සර් තමිල් songs කියන්න ලස්සනට කියනවා. ඔයාත් එක්ක බෑනේ. අපේ හායා හිතාගෙන ඉන්නේ මම දවස් 5ක ට්‍රිප් එකක් ගියා කියලා. මම අද ඇතුළට ගිහලා යාට සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ. නිදි Tunggu sebentar sih. Assalamualaikum.